හිතවතුනි BBC කාලගුණ අංශය විසින් නිකුත් කරපු අලුත්ම ශ්‍රී ලංකාව ගැන කියපු කාලගුණික වාර්තාවක් අරගෙන තමා ඔයත් එක්ක හදිස්සියෙම කතා කරන්න ආවේ. BBC එක කියන විදිහට බෙන්ගාල බොක්කේ කැළඹීමක් හේතුවෙන් ශ්‍රී ලංකාවට තද වැසි සහ කුණාටු අවදානමක් ගැන සඳහන් කරලා තියෙනවා. මේ සිදුවීම ඉදිරි දින කීපය තුළ ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම කොළඹ අගනගර ඇතුළු ප්‍රදේශවලට ඉතා තද වැසි ඇතිවෙන්න පුළුවන් කියලා අනතුරු අංගවලත් තියෙනවා. බෙන්ගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින කාලගුණික පද්ධතියක් හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වෙලා තියෙනවා කියලා. මේ බෙන්ගාල බොක්කේ වර්ධනය වෙන වලාකුළු පද්ධතිය BBC කාලගුණ නිවේදිකා ලුයිස් ලියර් පෙන්වා දෙන විදිහට මේ වන විට බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා විශාල වලාකුළු ස්කන්ධයක් ඒකරාශී වෙමින් පවතිනවා. ඉතින් මේ වලාකුළු පද්ධතිය ඉදිරි සතිය තුල කුණාටුවක තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ දැඩි විභවයක් පවතිනවා කියලා තමයි ඇය ප්‍රකාශ කරේ. ඉතින් මේ වලාකුළු පද්ධතියේ ගමන් මාර්ගය සහ ශ්‍රී ලංකාවට ඇති බලපෑම කාලගුණ පද්ධතිය ක්‍රමෙන් බටහිර දෙසට ගමන් කරමින් තියෙනවා. ලුයිස් ලියර් අවධාරණය කරන කරුණ තමයි මේක නිල වශයෙන් කුණාටුවක් බවට පත් වුණත් අඩු පීඩන අවපාතයක් විදිහට පැවතුණත් ඒකෙන් ශ්‍රී ලංකාවට එල්ලවන බලපෑම අඩුවක් වෙන්නේ නැහැ කියලා. විශේෂයෙන් අපි මේ කියන පහත කාලරාමුව තුල කාලගුණයේ දැඩි වෙනස් වීම අපේක්ෂා කරනවා කියලා තමයි ඇය කියන්නේ. සඳුදා දිනයේ අවසාන භාගයේ වර්ෂාපතනයේ ආරම්භය සහ වර්ධනය වීම. අඟහරුවාදා දිවයිනේ සමහර ප්‍රදේශ හරහා තීව්‍ර වර්ෂාව ඇදහැලීම. අස්ථාවර කාලගුණික තත්ත්වය. ඉතින් මේ පද්ධතිය ශ්‍රී ලංකාව දෙසට ගමන් කිරීමත් සමග රට ඇතුලේ කාලගුණය වරින් වර අස්ථාවර වෙන්න පුළුවන් කියලත් පුරෝකථනය කරනවා. ඉතින් මේ අනුව කොළඹ ඇතුළු බස්නාහිර ප්‍රදේශවලට වගේම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට අඛණ්ඩව හෝ වරින් වර තද වැසි ඇදහැලෙන්න පුළුවන් කියලා අපේක්ෂා කරනවා. ඒ විතරක් නෙමෙයි ඉදිරි දින කීපය තුල අහස වලාකුළු වලින් බරව පවතිනවා වගේම මහ ජනතාව හදිස්සි ගන්වතුර තත්ත්වයක් වගේම කාලගුණ විපර්යාසයන් ගැන විමසිල්ලෙන් සිටීම වැදගත් කියලා තමයි BBC කාලගුණ වාර්තාවට අනුව මේ සතිය ශ්‍රී ලංකාවට තෙත් සහ වැහි බහුල සතියක් වෙනවා කියලා තමයි BBC සේවයෙන් අනාවරණය කරන්නේ. හිතවතුනි ඇයි අපිට මේ වගේ දෙයක් පුරෝකථනය කරන්න අමාරු. ඉතින් හිතවතුනි අපේ තාක්ෂණයට බැරිද අනාගතය ගැන හරි පුරෝකථනයක් කරන්න කාලගුණය පිළිබඳව. ඒ ගැන අපි සවිස්තරාත්මක වීඩියෝ එකක් කරලා තිනවා මේ පේන වීඩියෝ එකෙන්. අනිවාර්යෙන්ම ආ වීඩියෝ එක බලන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා.